සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් මම අම්මගේ මේ වීඩියෝ එක නම් දාන්න හිටියේ නැහැ. මොකද මම මෙහෙම වීඩියෝ එකක් දාන්න බලාපොරොත්තු වෙමින් හිටියේ නැති නිසා. ඉතින් මං අම්මව අසනීප වෙලා අම්මගේ ඔපරේෂන් එක කරන කාල සීමාවේ මාස 6ේදී මම කිසිම වීඩියෝ එකක්වත් ගත්තේ නැහැ. දැන් මම මේ අරන් තියෙන වීඩියෝ ෆොටෝස් අපේ රටේ ඉන්න අක්කට සහ ඉෂුට යවන්න ගත්ත ඒවා නිසා මම දාන්නේ. ඔයාලා දකිනවා ඇති මේ ෆොටෝ වල වුණත් අපේ අම්මා ඔපරේෂන් එක කරන්න කලින් හරිම දුර්වලයි කෙට්ටුයි ගොඩක් විඳවපු කෙනෙක්. ඉතින් අම්මා ඔපරේෂන් එකෙන් පස්සේ අපි ජීවිතේ කවදාවත් දැකලා නැති විදිහට අම්මව මගේ අවුරුදු 28 පුරාවටම මම එයාව මේ දැකලා නැහැ. මම මහත් වෙලා ඉන්නවා. ඉතින් අම්මා දෙයියන්ගේ පිහිටින් මහත් වෙලා සතුටින් ඉඳලා ඉතින් අම්මා සනීප වෙලා අපේ ගෙදර එක්කන් ආව සත් දෙකකට උඩදී. ඉතින් අම්මගේ චූටි වීඩියෝ එකක් දැම්මා යාළුවෝ ගොඩක් අම්මා ගැන අහන නිසා. ඉතින් ඒ වීඩියෝ එකෙන් ගොඩක් අය අම්මගේ විස්තර සහ ඒ අම්මට බෙහෙත් කරපු ડોක්ටර් ගැන විස්තර අහනවා. ඉතින් මං හිතුවා ඔයාලට මේ වීඩියෝ එක ගේන්න. අම්මා දැන් අම්මගේ තුවාලේ කොහොමද? දැන් අම්මට මොනවද ඒ ගැන විස්තර කියන්න තියෙන්නේ? දැන් නම් පුතේ මට දෙයියන්ගේ පීඨෙන් තුවාලේ හොඳයි. පේන දිනෙන් අවුරුදු 5මාරක් තුවාලේට පිටකම් කරා සුවයක් උනේ නෑ. ඊට පස්සේ මේ අපේ දුව බඳින්න ඉන්න ඒ පුතාගේ අම්මලා මේ ડોක්ටර් කෙනෙක් හොයලා ඒ ડોක්ටර් කෙනෙක් හොයලා එයා නුවර ඉස්පිරිතාලේ වැඩ කරන්නේ බුද්ධිමා ජයවික්‍රම ડોක්ටර්. ඒ ડોක්ටර් ඊට පස්සේ මට වෙදකම් කර මාස 5ක් වෙදකම් කරා. ඊට පස්සේ බුද්ධිමා ජයවික්‍රම ડોක්ටර්ට පින් සිද්ධ වෙන්න තුවාලේ සනීප වුණා. ඊට පස්සේ මේ අර දුව බඳින්න ඉන්න පුතාගේ ඒ ලොකු දුවයි එයාගේ ලොකු අක්කයි එයාගේ මහත්තයයි තමා වියදම් දැරුවේ. ඒගොල්ලන්ටත් ගොඩාක් පින් සිද්ධ වෙනවා. බුද්ධිමා ජයවික්‍රම ડોක්ටර්ටත් පින් සිද්ධ වෙනවා. අවුරුදු 6ක් විතර දැන් දුකින්ද තුවාලේ වෙනුවේ. දැන් මං සතුටින් ඉන්නවා. කකුල හොඳ වෙලා තියෙන්නේ මගේ හොඳට. හායි යාළුවනේ මේ ඔයාලා අපේ අම්මගේ මේ අසනීපේ සනීප වුණාට පස්සේ ඒකේ මම විස්තර කියලා චූටි ෂෝට් වීඩියෝ එකක් දැම්මා. ඉතින් ගොඩක් අය අම්මා ගැන විස්තර අහන නිසා අම්මට දැන් සනීපයිද කියලා අහන නිසා තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් ඒකට ගොඩක් අය කමෙන්ට් කරනවා ડોක්ටර්ගේ විස්තර අහලා මේ අම්මගේ ගැන විස්තර අහලා. ඉතින් මම හිතුවා ඔයාලට චූටි වීඩියෝ එකක් ගේන්න. එතකොට ඒක ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මේ අපේ අම්මගේ වගේම කකුලේ තුවාල එහෙම තියෙන අයට මේ එතකොට ડોක්ටර් ගැන විස්තර අහන අයට මේ වීඩියෝ එක බැලුවොත් එයාලට ඒකෙන් පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයිනේ. ඉතින් මේ අපි අම්මට අවුරුදු 5මාරක් විතර පෙරදිනිය හොස්පිටල් එකෙන් තමයි බෙහෙත් කරේ. ඒත් අම්මට සනීප වුණේ නැහැ. මේ එන්න තුවාලේ වැඩි වුණා. ඒ කාල සීමාව ඇතුළත අපි 10 පාරකට වැඩි මේ කකුල ඔපරේෂන් කරා. එන්න තුවාලේ වැඩි වෙනවා. ડોක්ටර්ස්ලා මේ කකුලේ හැම මැරිලා කියලා වටේ හැම කපන්න චූටි කූඩලෙක් කාලා චූටි තුවාලයක් තිබ්බට ඒක ගොඩාක් මෙච්චරක් විතර ලොකු වෙන තරමට මේ තුවාලයක් වුණා. ඉතින් ඔය අතරේ මේ අපේ ඉෂු රට ගියාට පස්සේ යාළගේ අම්මා පොළොන්නරුවේ ගියාට පස්සේ එහෙ අත්තම්ම කෙනෙක්ගේ ડોක්ටර් කෙනෙක් කකුල් දෙකම සුව කරලා තිබ්බා. අපේ අම්මගේ ගානම ලොකු තුවාල තියෙන. ඉතින් මට ඒ ડોක්ටර් ගැන කිව්වත් මම එච්චර ගැන ඔළුවට ගත්තේ නෑ. මොකද හොඳටම මානසිකව වැටලා හිටියා. අපි මේ ප්‍රයිවට් ડોක්ටර්ස්ලා channel කරත් ඒත් පෙරදින හොස්පිටල් එකේ ડોක්ටර්ස් ළමයි බැලුවේ. එතකොටත් අපේ අම්මට ආයෙමත් පෙරදිනෙටම හරවලා යවුවා. එහෙම එකක් තිබුණා. ඉතින් ඊට පස්සේ ඔය අපේ ලොකු අක්කා වැකේෂන් ඇවිල්ලා ඉන්නකොට ඔය ડોක්ටර්ව channel කරන්න අම්මා කිව්වා ડોක්ටර්ව channel කරන්න අපේ අපොයින්ට්මන්ට් එකක් දැම්මා. ඊට පස්සේ ડોක්ටර්ව channel කරාට පස්සේ ඇත්තටම මේ අම්මගේ කකුල සනීප කරන්න පුළුවන් කිව්වා. ඉතින් අපි හිතුවට වඩා ඉක්මනට මාස 6ක් වගේ යනකොට අම්මගේ කකුලේ තුවාලේ හැම පිරීලා මේ ડોක්ටර් ගාවට යනකොට ඉස්සරහම තුවාලේ කළු පාට වෙලා වල ගහලා හරිම ගඳයි. හැම වෙලාවෙම දැන් බෙහෙත් දැම්මොත් පැයක් යනකොට තෙත මාතු වෙලා මේ නිකන් ගොම පාටට වතුර වගේ මාතු වෙනවා. කොච්චර මේ ගෝස් දාලා මේ කකුල තවුවත් ඒක ඇත්තටම ගොඩාක් ලොකුවට මේ ගඳයි හරිම තැම්බෙනවා. එතකොට හැම වෙලාවෙම පැය 24 වගේ මඩනවා. ඉතින් හරියට දුක් විඳා. ඊට පස්සේ ડોක්ටර් මේ අලුතෙන් මේ බුද්ධිමා ජයවික්‍රම ડોක්ටර් තමයි අපි channel කරේ. ඒ ડોක්ටර්
සුවසෙවනේ ආසී හොස්පිටල් එකේ චැනල් සෙන්ටර් එකේ මේ ඒකට ඒ තුනෙන් එකකට කෝල් කරලා ඇහුවොත් එහෙම මේ ඩොක්ටර්ගේ නම කියලා. එතකොට ඒ ඩොක්ටර් ඉන්න දවස් සහ ඒ ඩොක්ටර් මේ එන වෙලාව ඒ අය කියනවා. එතකොට අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි අපි ගියේ. අපි ඉස්සෙල්ලාම ගියේ ඔයාලට මම පෙන්නන්නම් මේ තියෙන අම්මගේ ක්ලිනික් පොත. අම්මා ඉස්සෙල්ලාම ගියේ මේ අපි සුවසෙවන තමයි අපොයින්ට්මන්ට් එක දැම්මේ. අපි ගියේ 2025 අප්‍රේල් 28 අක්කා වැකේෂන් ඇවිල්ලා ඉන්නකොට තමයි ඩොක්ටර් channel කරේ. ඊට පස්සේ ඩොක්ටර් එකපාරයි channel කරේ. මේ ඩොක්ටර් ඊට පස්සේ අපිට කිව්වා අම්මගේ තුවාලේ බලලා ඔයාලා මේ පෙරදෙනින් ගන්නව නම් ඔයාලා කැමති තීරණයක් ගන්න. ඩොක්ටර් ගාවට එනව නම් තැන් දෙකකට බෙහෙත් ගන්න යන්න බෑ. මේ එහෙ නිසා අපි තීරණය කරා මේ ඩොක්ටර්ගෙන් බෙහෙත් කරනවා කියලා. ඇත්තටම හරිම හොඳ කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක්. ඉතින් අපි නුවර හොස්පිටල් එකේ ලොකු ඩොක්ටර් තුවාල නහර සම්බන්ධව ඉන්න ඩොක්ටර් කෙනෙක්. ඉතින් හරිම හොඳ කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක්. ඉතින් ඒ ඩොක්ටර් අම්මව බලලා ඊට පස්සේ ඒ ඩොක්ටර්ගේ මේ පෙරදිනේ නෙමෙයි නුවර හොස්පිටල් එකට යන පාරම තියෙනවා සෝපියස් කියලා ක්ලිනික්ස් එකක්. ඒකට ගියාට පස්සේ අපේ අම්මා ක්ලිනික් දැම්මේ ඒකට. අපි හැම අඟහරුවාදම සෝපියස් ක්ලිනික් එකට ගියා. ඊට අමතරව අම්මගේ තුවාල ලොකු නිසා අම්මට දවසක් කියලා දවසක් වගේ සමහර දවස්වලට මුල් කාලේ බෙහෙත් දාන්න වුණා. තෙත යන නිසා. ඉතින් එහෙම දාලා ටිකෙන් ටික අපිට පුළුවන් වුණා අම්මගේ බෑන්ඩේජ් එක සතියක් බෙහෙත් දාගෙන ඉඳලා අම්මගේ වල ගැහලා තිබ්බ තුවාලේ රෝස පාට වෙලා පිරීලා. ඊට පස්සේ එක දවසක් ආවා දිනයක් අම්මට කකුලෙන් උඩින් හැම අරගෙන පල්ලෙහාට දාන්න. ඉතින් ඒ ඔපරේෂන් එක කරා මාස 5කට 6කට විතර පස්සේ අම්මගේ ඊට පස්සේ ඔපරේෂන් එක කරලා අම්මා සනීප වුණා දෙයියන්ගේ පිටින්. ඉතින් තුවාලේ අපි හිතුවට වඩා ඉක්මනට. ඉතින් ડોක්ටර් කිව්වා මාස 3ක් වගේ ඔපරේෂන් එක කරලා ක්ලිනික් යනකොට අම්මව එක්කන් ඉන්න ඕනේ නැහැ කියලා. අපි මං හිතන්නේ අපි ඔපරේෂන් එක කරේ ඔක්තෝබර් 9 වෙනිදා 2025. ඉතින් අපි එතකොට ජනවාරි 1 වෙනිදා ඒ මුල් සතියේ ක්ලිනික් එකට ගියාට පස්සේ ડોක්ටර් කිව්වා අම්මම ක්ලිනික් එක්කන් ඉන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඊට පස්සේ අපි අම්මා ඔපරේෂන් එක කරලා අම්මයි ගමේ හිටපු නිසා අම්මා මාස 6කට පස්සේ තමයි අපි මෙහි ගෙදර එක්කන් ආවේ. ඉතින් ගොඩක් යාළුවෝ මගේ YouTube channel එකේ වීඩියෝ බලන යාළුවෝ දැකලා තිනවා මම වීඩියෝ එකේ ඉන්නවා. එතකොට අසනීපයි කියලා ගොඩක් අය දන්නවා. හැමෝම වගේ ප්‍රාර්ථනා කරා සනීප වෙන්න කියලා. ඉතින් එයාලා නිතරම අම්මට සනීපයිද කියලා මන් දාන වීඩියෝ වලට අහන නිසා තමයි මම හිතුවේ වීඩියෝ එකක් ගේන්න. ඉතින් ගොඩක් යාළුවෝ අහනවා මේ ડોක්ටර් අම්මව සනීප කරපු අම්මට බෙහෙත් කරපු ડોක්ටර් කවුද කොහොමද කියලා විස්තර. ඉතින් මේ ડોක්ටර් මේ නුවර මහරෝහලේ මේ තමයි වැඩ කරන්නේ. ඒ ડોක්ටර් ඉස්සෙල්ලාම පොළොන්නරුවේ ඉඳලා ඊට පස්සේ කුරුණෑගල හොස්පිටල් එකේ කාලයක් වැඩ කළා. දැන් නුවරට ඇවිල්ලා මං හිතන්නේ අවුරුදු එකහමාරකට කිට්ටුයි. ඉතින් ඒ ડોක්ටර් නුවරට ආපු පළවෙනි මාස 5-6 දී තමයි අපිට ඒ ડોක්ටර් channel කරන්න හම්බුනේ. ඉතින් හරිම අපි සතුටු වෙනවා. ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ ડોක්ටර් අපේ අම්මා වගේ තවත් මේ දහස් ගණන් ලෙඩුන්ව සුව කරලා ඇති. එයාගේ දෑතින් ඇත්තටම හැම අම්මා කෙනෙක්ම ඒ ක්ලිනික් එකට එන හැම කෙනෙක්ම ඒ ડોක්ටර්ට දෙවි කෙනෙක් කියලා තමයි කියන්නේ. ડોක්ටර් ගැන කතා කරපුවාම හැමෝම පින් දෙනවා. හැම අම්මා කෙනෙක්ම සනීප කරනවා. ඉතින් මට විශ්වාසයක් ඇති වුණා මේ ડોක්ටර් එක කතා කරනකොට අනිවාර්යෙන් අම්මා සනීප වෙනවා කියලා. ඒ බලාපොරොත්තු උඩ ඒ ડોක්ටර් කිව්වා වගේම අම්මව සනීප කරලා දුන්නා. නැත්නම් අපි හිතුවේ නෑ අපේ අම්මා ඉඳී ජීවත් වේවද්ද කියලා කකුල කපයි කියලාමයි අපි හිතුවේ. ඉතින් මේ ડોක්ටර් නිසා බුද්ධිමා ජයවික්‍රම ડોක්ටර්ට ගොඩක් ස්තුතියි. ගොඩක් පින් අපේ අම්මව සනීප කරලා දුන්නට. ඉතින් ඔයාලා මේ ගොඩක් අය අහනවා ડોක්ටර් ගැන විස්තර. ඒ ડોක්ටර් ඉන්නේ නුවර හොස්පිටල් එකේ. ඔයාලට ඒ ડોක්ටර්ව channel කරන්න ඕන නම් ඔයාලා channel center එකට ආසිරි හොස්පිටල් එකට 7ට මේ කෝල් කරලා පොඩ්ඩක් ඒ බුද්ධිමා ජයවික්‍රම ડોක්ටර්ගේ නම කියලා අහන්න. එතකොට ඔයාලට විස්තරයක් දැනගන්න පුළුවන්. මං ගාව ඒ ડોක්ටර්ගේ ෆෝන් නම්බර් එකක් නැහැ. ඉතින් මම දන්නේ නුවර හොස්පිටල් එකේ ડોක්ටර් වැඩ කරනවා කියලා සහ අර මේ channel centers වලින් ඒ වගේ channel කරලා ඒ ડોක්ටර්ව channel කරලා මේ හම්බෙන්න පුළුවන් කියලා තමයි මම දන්නේ. ඉතින් ඔයාලගෙත් මේ අපේ අම්මගේ වගේම තුවාල එහෙම තියෙනවා නම් මේ ඔයාලා හොඳ ડોක්ටර් කෙනෙක් හොයනවා නම් මේ ડોක්ටර් channel කරලා බලන්න.
ඇත්තටම මට මේ ડોක්ටර් කියලාවත් මෙහෙම කරන්න එහෙම කියලාවත් මොනවත් නෙමෙයි මම හිතේ සතුටින් මම අදටත් දැන් අම්මා සනීප වෙලා මාස 6ක් වුණත් මම අදටත් පින් දෙනවා ඒ ડોක්ටර්ට දන්න හැමෝටම අසනීප තියෙන ලෙඩෙක් ඉන්නවා නම් ડોක්ටර් කෙනෙක් කියනවා යන්න කියලා. මොකද එයා තමයි අපේ අම්මව සනීප කරේ. නැත්තම් මේ කොච්චර අවුරුදු 6ක් ගිහිලා සනීපුනේ නෑනේ. ඉතින් තව අම්මලට සනීප කරා වගේ ලෙඩු ගොඩක් ඉන්නවා. ඉතින් ගොඩක් පින් ಜಾතිත් පින් ඒ වගේම අම්මව බෙහෙත් දාපු හැම නර්ස් කෙනෙක්ටම එතකොට අපේ අම්මට යන හැම වියදමක්ම දැරුවේ අපේ ඉෂුගේ අක්කායි බැඳලා ඉන්න අයියා ඉෂුයි. ඉතින් එයාලා හැමෝටම ඉෂුගේ පවුලේ අම්මා නංගි එයාලා හැමෝටම ගොඩක් ස්තුතියි හයියක් විදියට මාත් එක්ක හිටියට. ඉතින් අපේ අම්මගේ විස්තරය ඔක තමයි ඉතින්. අපේ අම්මට දැන් දෙවියන්ගේ පිහිටින් සනීපයි. ඒත් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් මේ බුද්ධිමත් ડોක්ටර් මුල් මාස දෙක තුනේ අපේ අම්මගේ කකුල බලලා ඊට පස්සේ ඒ ડોක්ටර් යටතේ ඉන්න අනිත් ડોක්ටර්ස්ලා තමයි අම්මගේ කකුලට බෙහෙත් දාන දේවල් කරන්නේ සහ ඒවා බලලා ඊට පස්සේ නර්ස්ලා තමයි එහෙම බෙහෙත් දාන්නේ. බුද්ධිමත් ජයවික්‍රම ડોක්ටර් අපේ අම්මගේ මේ මාස 6 පුරාවටම ડોක්ටර් අම්මගේ කකුල හැමදාම බැලුවා. ඒ ડોක්ටර් කිසිම ලෙඩෙක්ව අත්හරින්නේ නැහැ. හැමෝගෙම හැම ලෙඩෙක්ම බලනවා. ඇත්තටම ಜಾති පින් ඉතින් මේ ඒ හැම ලෙඩෙක්ම සුව කරාට බලන්න අපේ අම්මගේ මේ මාස 6ට ක්ලිනික් පොත් දෙකක් තිබ්බා. ඉතින් මේ මට ඔයාලට කියන්න ඕනේ උනේ අපේ අම්මට දැන් සනීපයි. ඔයාලගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හරි අක්කා කෙනෙක් අයියා කෙනෙක් හරි ඉන්නවා නම් ඔයාලත් බලන්න channel කරලා ડોක්ටර්ගේ විස්තර අහන අයට තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුත් සරණයි.